ආයුබෝවන් අද අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හරිම සුවිශේෂී දවසක් ගැන කතා කරන්නයි යන්නේ. ඒ තමයි අපි පළවෙනි ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය. ඇත්තට මේක අමතක කරන්න බැරි සිදුවීමක්. ඔව් අපි මේකට ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ජයග්‍රහණය කියන මූලාශ්‍රය තොරතුරු තමයි පාවිච්චි කරන්නේ. මේක වුණේ 1985 නේද? සැප්තැම්බර් මාසේ කොළඹ පීසරා ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව දෙවැනි ටෙස්ට් එක. හරියටම හරි. ඒක හුදෙක් තරඟ ජයක් විතරක් නෙමෙයි. ඒක අර මුළු ක්‍රිකට් ගමනටම ලොකු තල්ලුවක් දුන්නා. අපි බලමු කොහොමද ඒ දේ වුනේ කියලා. ඉතින් මැච් එක පටන් ගත්තේ කාසිය වාසිය ලංකාවට. අපි බැට් කරන්න තීරණය කළා. ඔව්. ඒක හොඳ තීරණයක් වුණා. අපි පළවෙනි ඉනිමට ලකුණු 385ක් ගත්තා. ඒක ඒ කාලේ හැටියට ඊටාම හොඳ ලකුණු සංඛ්‍යාවක්. ශක්තිමත් පදනමක්. අනිවාර්යෙන්ම. අමල් සිල්ව තමයි එතන කැපී පෙනුනේ ලකුණු 101ක්. හරිම ඉවසිලිවන්ත ඉනිමක්. අඩුළු රකින්නෙක් විදිහට ඒ වගේ ඉනිමක් ක්‍රීඩා කරන එකත් විශේෂයි. ඇත්තමන්ම ඊට අමතරව රොයි ඩයස් 95යි රංජන් මඩුගලා 54ක් නායක දුලීප් මෙන්ඩිස් 51ක්. ඉතින් හොඳ සපෝට් එකක් ආවා. ඒ කියන්නේ ටීම් එකක් විදිහට ලකුණු අතරට ආවා. ඉන්දියාව පැත්තෙන් කොහොමද චේතන් ශර්මා හොඳට බෝල් කළා නේ? ඔව් චේතන් ශර්මා කඩලු 5ක් ගත්තා. ලකුණු 118කට. රවි ශාස්ත්‍රිත් කඩලු 3ක් ගත්තා. ඒත් අර ලකුණු 385 කියන එක ලොකු වාසියක් වුණා. ඉතින් ඉන්දියාව බැට් කරන්නේදී ලොකු පීඩනයක් දෙන්නේ. ඔව් ඒක දැනෙන්නේ නැති. එයාලක පළවෙනි ඉනිමට ගන්න පුළුවන් වුණේ ලකුණ 244යි. එච්චරද? ඔව් ක්‍රිස් ශ්‍රීකාන්ත් 64ක් ගැහුවා. මොහින්ද රමණනාත් 60ක් ගැහුවා. සුනිල් ගවස්කා 52ක් ගැහුවා. ඒත් ලොකු පාර්ට්නර්ෂිප්ස් තිබුණේ නැහැ. එතකොට අපේ බෝලර්ලා එයාලා තමයි එතන වැඩේ කරලා තියෙන්නේ. අනිවාර්යෙන්ම. රුමේෂ් රත්නායක තමයි ප්‍රධානම කෙනා ලකුණු 76කට කඩලු 4ක්. ඒ වගේම සාලිය අහංගම එයා කඩලු 3ක් ගත්තා ලකුණු 59කට. අශාන්ත දමෙල් කඩලු 2යි. ඒ කියන්නේ ඉන්දියන් බැටිං ලයින් එකට හරියට සෙටල් වෙන්න දුන්නේ නැහැ. ඒ නිසා අපිට පළමු ඉනිමේ ලීඩ් එකක් ආවා. ලකුණු 141ක වගේ. ඔව් ලකුණු 141ක් හොඳ වාසියක්. ඉතින් දෙවෙනි ඉනිම පටන් ගත්තේ වාසියත් එක්ක. එතන මොකක්ද අපේ ප්ලෑන් එක උනේ? ටග් ගාලා ගහලා ඩික්ලෙයාර් කරන එකද? ඔව් වගේ. වේගෙන් ගහලා ඉන්දියාවට ලොකු ටාගට් එකක් දෙන එක තමයි අරමුණ උනේ. අපි 206ට කඩලු 3ක් තියෙද්දි ඉනිම අත්හැටෙව්වා. එතනදී අරවින්ද දෙසිලුවා තරුණ ක්‍රීඩකෙක් විදිහට ඇවිල්ලා පන්දු 80කින් ලකුණු 75ක් ගැව්වා. වේගවත් ඉනිමක්. ඒක වැදගත් වෙන්නේ නැති. ඔව්. රොයි ඩයස් ආයෙත් හොඳට සෙල්ලම් කළා නොදැවි 60ක්. ඉතින් ඉන්දියාවට ලැබුණේ ලකුණු 348ක ඉලක්කයක්. 348ක් හතරවෙනි ඉනිමේ පීසරාවල. ඒක ලේසි නෑ. කොහෙත්ම නෑ. හරිම අමාරු ඉලක්කයක්. ඉන්දියාව සටන් කළා. නායක කපිල් දේව ඇවිත් වේගවත් 78ක් ගැහුවා. පන්දු 78කින් බුත්. එයා ටිකක් ගැහුවා එනං. ඔව්, එයා ටිකක් බලාපොරොත්තුවක් ගෙනාවා. ඒත් අනිත් පැත්තෙන් කඩලු ගියා. අන්තිමට යාලට ගන්න පුරාන් උනේ ලකුණු 198යි. ඔක්කොම දැවි ගිහින්. ඔව්, ඔක්කොම දැවි ගිහින්. එතනදිත් අපේ බෝලර්ලා රුමේෂ් රත්නායක ආයෙත් අනිවාර්යයෙන්ම රුමේෂ් තමයි තරංගේ වීර්යා වගේ පන්දු යැවීමෙන් දෙවනි ඉනිමේ ලකුණු 49කට කඩලු 5ක්. විශිෂ්ටයි. ඔව් තරඟටම කඩලු 9යි යාගේ. අශාන්ත දෙමිලුත් කඩලු 3ක් ගත්තා දෙවනි ඉනිමේ. ඉතින් ඒ පීඩනේ දිගටම තියාගත්තා. ඒ කියන්නේ ලකුණු 149කින් අපි ඒ ඓතිහාසික ජයග්‍රහණය ලබා ගත්තා. හරියටම ලකුණු 149ක ජයක්. මේ ජයග්‍රහණයත් එක්ක තරඟාවලිය අපි 1.0ක් ඉස්සරහට ගියා. අමල් සිල්වා තරඟයේ වීරියා වුණා. ඒක අතරම ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළුණා වගේ නේද? අනිවාර්යයෙන්ම ඒක ලකුණු පුරවට විතරක් සීමා වුණේ නෑ. ටෙස්ට් වරම් අවුරුදු 3ක් වගේ යද්දී ඉන්දියාව වගේ ප්‍රබල රටක් පරද්දලා ලැබුව පළවෙනි ජයග්‍රහණය. ඒකෙන් ක්‍රීඩකයන්ට රසිකයන්ට ලැබුණු විශ්වාසය. අපිටත් පුළුවන් කියන හැඟීම. ඔව්, ඒ හැඟීම මිල කරන්න බෑ. ඒක තමයි අනාගත ජයග්‍රහණ ගොඩකට අඩිතල මොන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ මානසික ශක්තිය ඒක කොච්චර බලවත් වෙන්න ඇතිද? ඇත්තටම හිතන්න වටින කාරණයක්.